මේ මගේ ෆෝන් එකේ ග්‍රීන් ස්ක්‍රීන් යන්න ඕයි එන්නේ කාටට සෙට් කරහන්කෝ. උඹට අතට කීයක්ද ඕනේ? මම ගානක් තියන සෙට් කරනවා. හරි හරි බං ඔබ ගානක් තියාගනි. හැබැයි ලොකු ගණන් තියාගන්න එපා. මේ ග්‍රීන් ස්ක්‍රීනුත් යනවනේ බං. මට අතට 1.10ක් ආවනම් ඇති. උඹ ඕනේ ගණන් තියාන වැඩේ කතා කරහන්කෝ. හැබැයි පොඩි ගානක් තියාගනින් ඈ. හරි හරි බා. මම ඒක සෙට් කරගෙන එන්නම්කෝ. ලොකු ගණන් තියාගන්න. පොඩි ගානක් තියාගන්න. හරි බං. එන හවසට කෝල් එකක් ගහපන්කෝ. නිමන්ත අයියේ iPhone එකක් ගන්න හොයනවා. හොඳ තැනක් නැද්ද iPhone එකක් ගන්න? iPhone එක උඹට කොහෙන්ද මං iPhone එකක් ගන්න සල්ලි? මං වත්තේ කිරි කපලව එකතු කරගත්ත සල්ලි ටිකක් තියෙනවා. අද සීටුවකුත් හම්බුණා අයියේ මට. ආ සීට්ටුවක් හම්බුණාද? එහෙනම් ලොකු ගානක් ඇතිනේ. අපි සුපිරියක් ගේමු. ඔව් ඒක තමයි නිමන්ත අයියේ. දන්න තැනක් තියෙනවනම් සෙට් කරලා දෙන්නකෝ. මගේ යාළුවා ළඟ 13 Pro Max එකක් තියෙනවා. ඌ ඒක දෙනවා කිව්වා. මම ඒක උඹට අඩුවට සෙට් කරලා දෙන්න. අනේ එහෙමද නිමන්ත අයියේ. එහෙනම් අදම මේ ෆෝන් එක අපි ගමුකෝ. එහෙනම් උඹ ගාව සල්ලිත් තියෙනේ. එහෙනම් දැම්ම යමන්කෝ. එහෙනම් යමුකෝ නිමන්ත අයියේ. යාදි උඹේ ෆෝන් එක තමයි උඹ ගාව තියෙන්නේ නේද? තියනවා බං ෆෝන් එක නම් තියෙනවා. මොකද සීන් එක? නෑ බා මේ මල්ලි ෆෝන් එකක් හොයන මං කිව්වේ මේ ෆෝන් එක ගන්න කියලා. එහෙමද බං. මගේ ෆෝන් එකේ හැබැයි අර අවුල් ටික නම් ඒ විදිහටම තියෙනවා. මම මගේ යාළුවෙක් නේ බං. මම ඌව කලින් ඉඳන් දන්නවා බං. අඩු සිරාඩම උඹ මූව දන්නවද? ඔව් ඔව් නිමන්ත අයියේ. ආදේයව කලින් ඉඳන් මං දන්නවා. ඒකනේ බං. මූ ගන්නවා නම් අඩු කරලා දෙමු. මූට සල්ලි අමුලන්නේ නෑ බා. මූට සීට්ටුවකුත් හම්බෙලා තියෙන්නේ. 180 ෆෝන් එක දෙමු. අඩු 180න් එච්චර වැඩින් ඇද්ද බං. මූ අපි දන්න කොල්ලෙක්ද? අයියේ ඔයා ඊට වඩා අඩුවෙන්ද කිව්වේ? ඔව් මල්ලි මං 1.10න් තමයි දෙමු කිව්වේ. මං කිව්වා මුටත් ගානක් තියාගෙන කතා කරන්න කියලා. මං හිතුවේ නෑ බං මූ ඔච්චර ලොකු ගානක් තියාගනී කියලා. අනිත් එක මගේ ෆෝන් එකේ ග්‍රීන් ස්ක්‍රීන් යන්නත් වෙනවා. ඒකයි බං මං එච්චර අඩුවට කතා කරේ. ඇත්තටම අයියේ මං නිමන්ත අයියව ගොඩක් විශ්වාස කරා. ඒත් අයියේ එයි මට එහෙම කරේ. ඒකනේ බං. මේ මූණෙන් පේන මොකක් කරේ අවුලකින් නේ කියලා. ඒ වුණාට අයියෝ උඹ දන්නේ කෙට් එහෙම කරේ. උඹට මොකක්වත් ප්‍රශ්නයක් තිබ්බනම් අපිට කියන්න තිබ්බනේ බං. ඒකනේ නිමන්ත අයියේ. ඇයි ඔයා මට එහෙම කරේ? උඹට මං හිතාමතා බලු වැඩක් කරන්න මේ බං එහෙම කරේ. මට ගෙදර සල්ලි ප්‍රශ්නයක් තිබ්බ බං. ඒකයි මං එහෙම කරේ. උඹට සල්ලි ප්‍රශ්නයක් තිබ්බනම් උඹට ඒක අපිට කියන්න තිබ්බ බං. ඇයි උඹ මේ වගේ දෙයක් කරේ? අනික උඹ හොඳම යාළුවෙක්. ආයෙ ඔය වගේ දේවල් කරන්න එපා බං. උඹට මොකක්වත් ප්‍රශ්නයක් තියෙනවා උඹ අපිට දෙන්න කියපන්. උඹ මොන දෙයකට ඉන්නවා බං. ඔව් නිමන්ත අයියේ. ආයෙ නම් කාටවත් ඔය වගේ දේවල් කරන්න එපා. මට ෆෝන් එක ගන්න බැරි වුණාට අවුලක් නැහැ. මේකේ සල්ලි තියෙනවා. ඔයාට ඕන ගාණක් ගන්න. මට සල්ලි එපා බං. මට උඹට කියපු දේවල් තේරුණා. ආයෙ කවදාක මේ වගේ දේවල් මං අතින් වෙන්නේ නෑ බං. තමන් දන්න කෙනෙක්ට හෝ නොදන්න කෙනෙක්ට කවදාවත් මේ වගේ වංචාවල් කරන්න එපා. බිස්නස් එකක් කරන්න. හැබැයි ඒක සාධාරණව කරන්න. අනික් මිනිස්සුව හොරන් කරන විදිය මට්ටමේ දේවල් කරන්න එපා. මොකද ගොඩක් මිනිස්සු අසර